everyone, welcome to another video. මේ ඔයාලා බලන්නේ උළුරු trip එකේ part 3. part 1 and 2 තාම බැලුවේ නැත්නම් ඒවත් බලන්න පුළුවන් අපේ channel එකෙන්. උළුරු වලට drive කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් හරි උළුරු ගැන දැනගන්න ආස කෙනෙක් නම් හරි ඔයාලට ඒ videos වැදගත් වෙයි. මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් Kings Canyon National Park එක වගේම කොහොමද Kings Canyon වල rim walk එක කරන්න කියලා. Kings Canyon නැත්තං වටාර්කා කියන්නේ ඔස්ට්‍රේලියාවේ Northern Territory වල තියෙන sandstone වලින් හැදුණු canyon එකක්. මේ canyon එකේ පාටත් උළුරු වල පාටට ගොඩක් සමානයි. මොකද මේකත් sandstone වලින් හැදලා තියෙන නිසා. මේක Alice Spring ඉඳලා කිලෝමීටර් 321ක් වගේ දුරින් තියෙන්නේ. ඒ වගේම උළුරු ඉඳලා කිලෝමීටර් 324ක් වගේ තමයි අපිට total distance එක පෙන්නුවේ. එතකොට පැය 3:00ක පැය 4ක වගේ drive එකක් ඔයාලට ගන්න වෙනවා උළුරු ඉඳන් ඔයගොල්ලෝ Kings Canyon යනවා නම්. මේක වටාර්කා National Park එකේ තමයි තියෙන්නේ. Kings Canyon ගැන තව විස්තර වීඩියෝ එක අතරමැද ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක Kings Canyon යන්න. අපිට Kings Canyon යන අතරමඟදී බ්‍රම්බීස්ලවත් හම්බ වුණා. බ්‍රම්බීස්ලා කියලා කියන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්න කැලේ ජීවත් වෙන අශ්වයෝ. ඉතින් 5-6 දෙනෙක් හිටිය ලස්සනට අපි පොඩ්ඩක් ස්ලෝ කරලා ඒගොල්ලන්වත් බලලා තමයි දිගටම Kings Canyon වෙනකන් ගියේ. අපි ආවා Kings Canyon මෙතන තියෙනවා Discovery Park කියලා තැනක්. මේ තියෙන ඒගොල්ලන්ගේ resort එක Discovery in Kings Canyon. අපි lodge එකක් book කරා මේ මොකද අපි camp කරන අදහස අතෑරියා. මේ අපිට හෙක්ටික් දවස් දෙකක් ඉස්සරහට තියෙන නිසා දැන් කැම්ප් සයිට් එකක් එළියට ඇදලා ගත්තොත් මේ කැම්ප් සෙටප් එක අපිට අමාරුයි මේ උදේට ඔක්කොම ක්ලියර් කරගෙන යන්න වෙලාව යන නිසා. ඒ ටයිම් එක ඉම්පෝටන්ට්. අවුව ගොඩාක් සැර වෙන්න කලින් අපිට ඩෙස්ටිනේෂන් වලට යන්න පුළුවන් නම් මේ රිලැක්ස් එකේ ඩ්‍රයිව් එක කරන්න පුළුවන්. සෝ මෙතන එහා පැත්තේ පොඩ්ඩක් මේ කන්න තැනක් තියෙන චුට්ටක් බැලලා එන්න කියලා හැදුවේ. දවල්ට කාලා ඉක්මනින්ම පිටත් වුණා rim walk එක කරන්න. Kings Canyon වල ප්‍රසිද්ධම walk එක තමයි rim walk එක කියන්නේ. මේක කිලෝමීටර් 6ක loop walk එකක්. පැය 3-4 අතර කාලයක් යනවා. grade 4 ඒ කියන්නේ moderately difficult hike එකක්. එතනින් තමයි Kings Canyon පටන් ගන්නෙ. Kings Canyon rim walk එක. ඒක ඇඩ්වයිස් කරලා තිනවා ගන්න ඕන දේවල් දාන්න ඕන සපත්තු ඊට පස්සේ ටෙම්පරේචර් ගැන යන්න හොඳ වෙලාව ගැන මෙන්න මේක තමයි rim walk එක නේ අපි යන්නේ මේක වටේට. Is this the rim walk? Rim walk. මේ තියෙනවා 6 kilometers loop 3 to 4 hours moderate to difficult. මොනා කන්නේ ප්ලම් ගෙඩියක් කනවා. ප්ලම් ගෙඩියක් කනවා. මේක තමයි walking. Grand Canyon. වතුර පාරක ගස් හැදලා තියෙනවා නේ. ඔව් මේ කියන්න නැතිනේ වතුර පාර. අපි උඩටම ඇවිත්යෙන් ඉන්නේ. මෙතන ඉඳන් මේක වටේට මේ walk එක තියෙන්නේ. එතෙන්ට තමයි Kings Canyon කියන්නේ. හරිම ලස්සනයි. මේ අපි කියපු විදිහට මේ ලේයර්ස් හැදිලා තියෙන්නේ මිලියන ගානකට කලින් අවුරුදු 400ක්. මිලියන 400කට කලින් වැලි වලින් යට වෙලා තිබිලා තියෙන්නේ. සෑන්ඩ් ඩියුන්ස් තමයි මේ විදිහට මේ කඳු වෙලා තියෙන්නේ. ක්‍රීටන් කොම්පෙෂන්. අපි මේම ඇවිදගෙන යනකොට මේ පොඩි බෝඩ්ස් වල තියෙනවා විස්තර කියලා. මේක හැදිච්ච විදිය. මෙතන කියලා තියෙන්නේ මෙන්න මේ ෆෝමේෂන් එක හැදිච්ච විදිය. අවුරුදු මිලියන 350කට කලින් මේ ක්‍රැක්ස් මේ විදියට හැදිලා මේ උඩේ ඉඳන් බලද්දි මේ විදියට පේනවලු. ඒක අපිටත් වටෙන් යනකොට පේනවනේ නිකන් දෙකට බෙදිලා වගේ කියලා. මේ විදියට ක්‍රැක්ස් හැදිලා ඒ ඇතුළේ මේ ගස් පැලවෙලා තියෙනවා. ඒ පැලවල රූට්ස් හුඟක් යටට යනවලු මේ වතුරයි වට අවශ්‍ය පෝෂණය හොයාගෙන.
අපි ඇවිදගෙන දැන් මේ ක්‍රීක් එකේ මේ මොකේද වෝක් එකේ මම හිතන්නේ දැන් නම් 1 කිලෝමීටර් විතර හරි ඇති නේද 1 කිලෝමීටර් you reckon මේකේ තියෙනවා විස්තරේ from a crack to a canyon මෙන්න මේක තමයි කොහොමද කිංස් කැනියන් එක හැදුන process එක hairline fracture එකකින් ඒ මිලියන අවුරුදු 20කට කලින් අවුරුදු මිලියන 20කට කලින් erosion එකකින් hairline fracture එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ හුළඟ වැස්ස flood water ඒ හැම එකකින්ම sandstones හුළඟ වැස්ස flood waters වලින් විච්ච හානි නිසා ඒ crack එක ලොකු වෙලා තමයි මේ ලොකුවට මෙතන මේ canyon එකක් හැදලා තියෙන්නේ. Last major rockfall occurred in 2016. කැමරාස් වලට හරි අමාරුයි මේකේ view එක ගන්න. මේ හරියටම නිකන් බටර් ගාලා වගේ, කේක් කෑල්ලක් කපලා වගේ මාර polished. මේ අට ක්‍රීක් එකකුත් තියෙනවා. වතුර එන්න මේ වගේ ක්‍රැක්ස් ගැන තමයි කියන්නේ නේ. මේ වතුර එකතු වෙලා පස් එකතු වෙලා නියුට්‍රියන්ට්ස් එකතු වෙලා හැදෙන පැල. මේ ක්‍රැක්ස් ලොකු වෙලා තමයි මේ වගේ කැනියන් එකක් හැදලා තියෙන්නේ. මේක හොඳටම පේනවා තියෙනවා. see? what? oh. මේ තියෙන්නේ මේක තමයි කැනියන් එක. උඩින් යද්දී ලස්සනට පේනවා තියේ. ඔව්. මේ තියෙන වතුර. ඒක අරගෙන මොකද්ද වෙන එකක්ද ඒක? මොකද්ද? එතෙන්ට තමයි අපි මේ පැත්තෙන් යන්න ඕනේ ඇති. මොකද? අර මෙතන යන්න ඕනේ. දැන් මේ ක්‍රීක් එක පැත්තට වෝක් එක ගිහින් ආපහු උඩට යනවා. අර පැත්තෙන්. හිතා ගන්න බෑ මේක ඇත්තටම අර හැමෝම කියනවා වගේ මේ ලස්සන කැමරාස් වලට අල්ලන්න බෑ නේද? මේකේ ලස්සන කැමරා වලට මෙතෙන්ට තමයි Garden of Eden කියන්නේ. මෙතන Kings Canyon එකේ තියෙන එක prominent තැනක්. මේ වතුර තියෙනවා. මේ තියෙන Garden of Eden. බලන්න වතුර පාට රත්තරන් පාටයි. reflection එක ගාලේ මේ deep වෙන්න ඕනේ ටිකක් මෙච්චර කළු පාටට වතුර පේන්න. මේක තියෙනවා විස්තරය කියලා water is life. ඒ ෆ්‍රේස් එක හැම බෝඩ් එකේම ගහලා තිබ්බා. මේ ඉන්නේ මෙතන ජීවත් වෙන සත්තු జాති. මේ native fig කියන එක aboriginal indigenous කට්ටිය කන fruit එකක්. මේක traditional owners ලගේ වටාරකාවල ඉන්න special place එකක්ලු. sacred place එකක්. විශේෂ තැනක් ඒගොල්ලන්ට. වතුර තියෙන හැම තැනක්ම මේගොල්ලෝ මාර විදිහට value කරනවා. මොකද වතුර කියන්නේ northern territory වලට ලොකුවට නැති source එකක් ඉඳලා. දැන් අපි වෝක් එක ඉවර කරගෙන යන ගමන් තියෙන තව මං හිතන්නේ කිලෝමීටරයක් විතර ඇති. කලවර වැටිගෙන යනවා. මේක ජීවත් වෙන සත්තුනේ. kangaroos and wallabies are commonly. වතුර දින නිසා එන මේ ඒගොල්ලෝ. මාර ලස්සනයි සන්සෙට් එක ඇවිල්ලා මාර ලස්සනට කලර්ස් හැදිලා තියෙන්නේ.
ගයිල්ස් ට්‍රැක් එක මෙතනින් පටන් ගන්න ගයිස්. මෙතන මේ කියලා තියෙන විදිහට 22 kilometers 2 days one way. ඒ කියන්නේ 4 days යනවනේ ඔව් රිටර්න් වුණොත් එහෙම 4 days යනවා. ඕකේ. අන්ෆෙන්ස් පාරක් කියන්නේ මේවා සත්තු ඉන්නකොට සත්තු පයින්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ පොඩක් විජිලන්ට් යන්න ඕනේ. මම දැක්ක දර වාහන 130කට තමයි ඔය යන්නේ. ඊට පස්සේ දැන් මේ ගොඩක් ඔය රෝඩ් ට්‍රේන් එහෙම ඉස්සර කරනකොට ඒ කියන්නේ අපිට පේන්නේ නැහැ නේ සාමාන්‍ය රෝඩ් ට්‍රේන් කියලා කියන්නේ අර මේ කන්ටේනර්ස් හතරක් විතර තියෙන ලොකු දිග ලොරි. එතකොට ඒ වගේ අපිට පේන්නේ නැහැ ඉස්සර කරන්න. ඒකතොර ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ පාරේ එලවන කට්ටිය නෝමලි එලවන කට්ටිය මේ පුරුදු වෙලා ඉන්නවා. ඒ කියන්නේ ලංකාවේ නම් ඉස්සර කරන්න කියලා ඉවර වෙලා මමට සිග්නල් එකක් දාලා කියනවනේ. ඔහුගේ පාර ක්ලියර් වගේ. මෙහෙ කියන්නේ දකුණට සිග්නල් එකක් දාලා ඉවර වෙලා ඕෆ් කරාම අපිට කියන්නේ ඔහුගේ ඉස්සර කරන්න කියලා ඉවර වෙලා. ඊට පස්සේ ඉස්සර කරලා ඉවරලා ඒගොල්ලෝ අර මේ thank you කියන්න ඩබල් සිග්නල් එක දාලා ඉවර වෙලා විනාඩි තප්පරකින් දෙකකින් මේ ඔෆ් කරනවා. ඉතින් අර ඒ වගේ වර නිකන් unofficial මේ අර gestures මේ ඒවත් දෙක තුනක් අපිට දැන් නෝට් එකෙන් ගොඩක් කට්ටිය මේ ඒක න දැන් අපි හරි එලවනවා මාර සපෝටිව් කමියුනිකේට් කර එලවන්න. දැන් අනිවාර්යෙන් මේ ඉස්සරහට වාහනයක් හම්බෙන්නේ සෑහෙන කලාතුරකින් හම්බෙන හැමෝම මේ වේවුවේ ඒ වයි තව අපි කියන්නේ අපි දැන් කොහේ හරි නවත්තගෙන චුට්ටක් ඉස්සරහා බොනට් එක එහෙම අරගෙන හිටියොත් අනිවාර්යෙන් එතෙන්ට එන කෙනෙක් නම් ඇවිල්ලා අහනවා මේ all good ද කියලා. මේ මොකද මේ පැත්තේ වාහන හම්බෙන්නේ දැන් මේ දවස්වල නම් මං හිතන්නේ ස්කූල් හොලිඩේ ඒවත් එක්ක චුට්ටක් අපි දැක්කා මිනිස්සු ඒත් ඒ කලාතුරකින් තමයි වාහන හම්බෙන්නේ. නැත්තම් මේ එම මොනවා හරි වාහනයක් හැරුණම චුට්ටක් අත
අතරමං වෙනවානේ. අතරමං වෙනවා. ඉතින් මේ ටවුන් මොනවත් නැහැ. රිමෝට් ඒරියාස්, රිමෝට් ටවුන්ස්. ඒ කියන්නේ කිලෝමීටර් 200ක් 300ක් යනකම් ඊළඟට ෆියුල් ස්ටේෂන් ඒ කියන්නේ පොඩ්ඩක් කන්න බොන්න දෙයක් කොහෙම ගන්න කිලෝමීටර් 200 300ක් එක දිගට ස්ට්‍රෙච් එක අදින්න ඕනේ. එතකොට අපි හැමතිස්සෙම මයින්ඩ්ෆුල් වෙන්න ඕනේ අපේ ෆියුල් කොච්චරක් තියෙනවද අපිට කෑම තියෙනවද ඒව ගැන. ඔව්. හැම වෙලාවෙම දැන් මම යනකොට මම නම් හැම වෙලාවෙම ප්ලෑන් කරනවා ඊළඟ සර්විස් ස්ටේෂන් එක කොතනද තියෙන්නේ. දැන් මම දන්නවා මේ වාහනේ කොච්චරද තෙල් වැඩ කරන්නේ කියලා. එතකොට ඒකට යන්න පුළුවන් ගානට අනිවාර්යෙන් අපි මේ තෙල් වාහනේ තියාගෙන තමයි යන්නේ. ඒ දේවල් හැමදේම ඔළුව තියාගන්න ඕනේ මේ පැතිවල යනවා නම්. That's a must. අවශ්‍ය කරන දේවල් හදාගන්න.
මගේ මැකෑනික් ඇත්තටම මේ මෙල්බර්න් වල මේ ඉන්න මාර සපෝටිව් මේ ඕන වෙලාවක ඕනම වෙලාවක කෝල් කරොත් එහෙම මේ එයා සොලියුෂන් එකක් දෙනවා අනිත් එක මේ එයා හැම වෙලාවෙම බලනවා මේ all good කියලා ඉවරලා මේ ජර්නි එක පටන් ගත්ත වෙලාවේ ඉඳලා මේ බලනවා all good මොකද තත්ත්වයේ වාහනේ කොහොමද performance එක ඉතින් ඒ වගේ සපෝට් එකක් තියෙන එකත් හොඳයි මේ වගේ ජර්නි එකක් කරද්දි මොකද මේ හැමදාම කරන එකක් නෙමෙයි මේ වගේ ට්‍රිප්ස් කියන්නේ මේක ඇවිල්ලා අපේ මේ අපි මෙහි ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ ඉඳලා තිබ්බ අපේ ඩ්‍රීම් ට්‍රිප් එකක්. ඉතින් අපි ලොකු ගාණක් ස්පෙන්ඩ් කරලා මේක මේ කියන්නේ ප්ලෑන් කරලා යන ට්‍රිප් එකක්. ඉතින් මේ all good ඉතින් ට්‍රේන් එක වම් පැත්තෙන් ගාන් එක්ස්ප්‍රස් නෑ ගාල් එක්ස්ප්‍රස් එක මේකද ගාල් එක්ස්ප්‍රස් අර පෙට්ටිදී උල්ටි ගියා ෂුවර්ද මේක ගාල් එක්ස්ප්‍රස් කියන්නේ අන්තිම ඒ වගේ බලනකොට ට්‍රේන් එකක් යනවා නිකන් අමුතුයි ඒ ට්‍රේන් එක නිකන් මේ කැරේජ් වගේ තියෙන නිකන් මේ ඔව් මාර ලොකුයිනේ දිගයි අන්න ලස්සනට දේ දෙකක් පායලා මේ පැත්තෙන් රසයි කඳු වහිනවා මේ පැත්තෙන් ඈතට හොඳටම වහිනවා කළු කරලා කඳු පන්තිය අර පැත්තට අවුව ඔව් අර පැත්තට අවුව ඊට පස්සේ මේ පැත්ත රේල් පාර දකුණු පැත්තේ රේල් පාරයි ලස්සන මූදයි මුද තාම මේ අපිට සැරින් සැරේට පේනවා පොඩ්ඩක් මේ ගස් නැති වෙනකොට ඒ දුන්න මාර ලස්සනයි ඔන්න කිලෝමීටර් 800ක් විතර ඩ්‍රයිව් කරලා ඊට පස්සේ අපි ආවා ඉන්න තැනට ඇඩ්ලේඩ් වල මාර මාසෙ කියලා වැඩක් නැහැ. අද අපි මේ ක්‍රවුන් හොටෙල් එකේ ඉන්නේ. අපි හිතුවා මේ ගොඩක් ටෆ් ට්‍රිප් එකකින් පස්සේ this is what we deserve කියලා ලස්සන සිටි view එකක් එක්ක bye bye